සුබ දවසක් ආදරණීය දූ පුතේ. ඉතින් ඔන්න ඔයාලම එකතු වෙලා ඉන්නේ ජෝහිස්ට් අපේ YouTube channel එකත් එක්ක. ඉතින් මතක් කරනවා මුලින්ම අපිව subscribe කරලා නැත්නම් දිගටම අපේ එක්ක එකතු වෙලා ඉන්න අපිව subscribe කරන්න. ඒ වගේම අපි අලුතින් වීඩියෝ එකක් දාද්දී ඒක ඉක්මනට ඔයාලට බලන්න අවශ්‍ය නම් අපේ subscribe button එක ඉස්සරහ තියෙන bell button එක click කරන්න අමතක කරන්න එපා. හරි. ඉතින් අද අපි ආරම්භ කරන්නේ ඉතිහාසයේ 10 ශ්‍රේණිය දූ පුතුන් වෙනුවෙන් ඉතිහාසයේ පළමු පාඩම. අපේ ඉතිහාසයේ පළමු පාඩම තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. එතකොට අපි ඉතිහාසය හදාරන්න අපි විවිධ ආකාරයේ තොරතුරු මූලාශ්‍ර භාවිතා කරනවා. ඒකට හේතුව තමයි අපි ඉතිහාසය පිළිබඳව අපි ඉතිහාසය ඉගෙන ගැනීමට අපිට සිද්ධ වෙනවා මූලාශ්‍ර භාවිතා කරන්න. මොකද අතීතයේ සිටි මිනිසුන් ජීවත් වූ ආකාරය, ඔවුන්ගේ සංස්කෘතික ස්වභාවය, ඒ වගේම ආර්ථික තත්ත්වය, ඒ කාලේ භාවිතා වුණු ප්‍රවාහන විධික්‍රම මේ දේවල් පිළිබඳව දැනගන්න අපි ඒ කාලේ හිටියේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා විශ්වාසනීය මාර්ග ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු හදාරන්න. ඉතින් ඒ සඳහා අපිට මූලාශ්‍ර භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතිහාසය ඉගෙන ගැනීමට අපි භාවිතා කරන නොයෙකුත් විදිහේ මූලාශ්‍ර තියෙනවා. මේ මූලාශ්‍ර වලින් තමයි අපි ඉතිහාසය ක්‍රමානුකූලව ගොඩනගා ගන්න. ඉතින් ඉතිහාසය හැදෑරීමට අපිට භාවිතා කරන්න සිද්ධ වෙන ඉවහල් වෙන දේවල් අපි මූලාශ්‍ර විදිහට හඳුන්වනවා. මූලාශ්‍ර ගත්තහම ඒවා අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම 22කට. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍යමය මූලාශ්‍ර වලට අයිති වෙන්නේ ඒ අතීතයේ සිටි මිනිසුන් ඒ කාලවල ලියා තිබුණ දේවල්, ලිඛිතව ලියා තැබූ දේවල් සහ ඔවුන් විසින් සිදු කරනු ලැබුවා වූ විවිධ නිර්මාණ අපිට මේ මූලාශ්‍ර ගණයට ගන්න පුළුවන්. ඒ අනුව සාහිත්‍යමය මූලාශ්‍ර ගණයට අයිති වෙන්නේ ලේඛන නිර්මාණ මගින් අතීත මිනිස් කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් ආකාරය. ඒ කියන්නේ ලිඛිතමය වශයෙන් අතීතයේ සිටි මිනිසුන් ලියා දක්වා තියෙන තොරතුරු අපිට සාහිත්‍යමය මූලාශ්‍ර විදිහට ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. අපි මේ පාඩම කොටස් 3ක් විදිහට තමයි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද පළවෙනි වීඩියෝ එක යටතේ ඉතිහාසය හැදෑරීමේදී අපි භාවිතා කරන සාහිත්‍යමය මූලාශ්‍ර පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සාහිත්‍යමය මූලාශ්‍ර අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දේශීය සාහිත්‍යමය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදිහට. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදිහට අපි සලකන්නේ අතීතයේ හිටපු ජීවත් වුණු මිනිසුන් විසින් විවිධ කාල වකවානුවන් වල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන සාහිත්‍යමය මූලාශ්‍ර විදිහට අපි හඳුන්වනවා. එතකොට දේශීය ජීවත් වුණ අපි ලංකාව පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරද්දී ලංකාවේ සිටි අතීත මිනිසුන් ඒ කාල පරිච්ඡේදයන් වලදී ලියා තැබූ ගද්‍ය සහ පද්‍ය කියන දෙවර්ගයටම අයිති සාහිත්‍යමය මූලාශ්‍ර තමයි දේශීය සාහිත්‍යමය මූලාශ්‍ර විදිහට සලකන්නේ. ඒ අනුව දේශීය සාහිත්‍යමය මූලාශ්‍ර යටතේ අපි ප්‍රධාන වශයෙන්ම තොරතුරු ලබා ගන්න භාවිතා කරන මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒ අතරින් වඩාත් පැරණිතම සාහිත්‍යමය මූලාශ්‍රය විදිහට අපිට සලකන්න පුළුවන් දීපවංශය. මේ දීපවංශය කතුවරයෙක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. නමුත් ක්‍රිස්තු වර්ෂ 4 වන සතවර්ෂයේ විතර මේ දීපවංශය කියන කෘතිය රචනා වෙන්න ඇතැයි සලකනවා. මේ දීපවංශය කියන සාහිත්‍ය මූලාශ්‍රයේ මහසෙන් රාජ්‍ය සමයේ අවසානයේ දක්වා මෙරට තොරතුරු පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම මේ දීපවංශය කියන ග්‍රන්ථයේ සංක්ෂිප්ත සහ පුනරුක්ති දෝෂ සහිතයි. කියන්නේ යම් කරුණු පිළිබඳව ඇතම් කරුණු පිළිබඳව ලුහුඬින් විග්‍රහ කරලා තියෙන. කියන්නේ කෙටි ස්වරූපයෙන් තමයි තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම එකම කරුණ නැවත නැවත සඳහන් වෙලා තියෙනවා. මේ දීපවංශයේ තියෙන මේ
දෝෂයන් මගහරවා ගැනීමේ අරමුණින් තමයි මහා වංශය රචනා වෙලා තියෙන්නේ. එතකොට මහා වංශය කොටස් කිහිපයක් යටතේ තමයි රචනා වෙලා තියෙන්නේ. මේ මහා වංශයේ මුල් කොටස අනුරාධපුරයේ දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩවිසූ මහා නාම කියන හිමි පාණන් විසින් තමයි රචනා කරලා තියෙන්නේ. එතකොට මේ මහා වංශය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ හෝ 6 වන සියවසේ රචනා වෙන්න ඇතැයි සැලකනවා. මහා වංශය තුල බුදුන්ගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා තොරතුරු අඛණ්ඩව ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මේ මහා වංශය සහ දීප වංශය රචනා කරද්දී ඒ සඳහා පාදක කරගත්ත ග්‍රන්ථ ඊට පෙර කාලයේ ලියවුණු ග්‍රන්ථ කෘති කිහිපයක් තියෙනවා. ඒ අතරින් සිහලට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, ඒ වගේම විනයට්ට කතා වැදගත් වෙනවා. මේ ග්‍රන්ථ බොහෝ විට ආගමික මුහුණුවරක් යටතේ රචනා වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. හේතුව මේ සමය වෙනකොට බුදුදහමේ විශාල දියුණුවක් තිබුණ නිසා. ඒ වගේම මහා වංශ අර්ථ විවරණය සඳහා ලියන ලද ටීකාව වංසත්තප්ප කාසිනී කියලා නමින් හඳුන්වනවා. මහා වංශයේ අර්ථ විවරණය සඳහා මේ ටීකාව ලියලා තියෙන මහා වංශයේ පාලියෙන් ලියපිලි තියෙනවා. ඒ අනුව ඒ සඳහා එහි යම් අර්ථ විවරණයන්, ඒ කියන්නේ යම් කරුණු පැහැදිලි කර දීම සඳහා වංසත්තප්ප කාසිනී කියන ග්‍රන්ථය ලියවිලා තියෙනවා. ඊට අමතරව අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ලියවිලා තියෙන දේශීය සාහිත්‍ය කෘති බොහොමයක් තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් දීප වංශය සහ මහා වංශයේ ඉතිහාසය ගොඩනගා ගැනීමේදී වැදගත් වෙනවා වගේම ඒ අනුරාධපුර සහ මහනුවර රාජ්‍ය සමය අතර ලියවුණු තවත් වැදගත් ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. ඒ අනුව බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වගේ ග්‍රන්ථ වැදගත් වෙනවා. මේ බෝධි වංශය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිළිබඳව තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම තූප වංශය රුවන්වැලි මහා සෑය පිළිබඳවත්, ධාතු වංශයෙන් දන්ත ධාතුන් වහන්සේ පිළිබඳවත් මූලික කරගෙන තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව ගම්පොළ යුගයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා ඉතිහාසය පිළිබඳව ලියවිලා තියෙන කෘති අතර නිකාය සංග්‍රහය, රාජාවලිය වගේ ග්‍රන්ථ වැදගත් වෙනවා. ඒ වගේම අපේ කෝට්ටේ සිට මහනුවර රාජ්‍ය සමයන් අතර තොරතුරු පිළිබඳව අධ්‍යයනය කරද්දී විශේෂයෙන්ම සංදේශ කාව්‍ය ගත්තාම මයුර සංදේශය, තිසර සංදේශය, සැරලීනි සංදේශය වගේ නොයෙකුත් සංදේශ කාව්‍යයන් තියෙනවා. ඒ වගේම ප්‍රශස්ති කාව්‍යයන් යටතේ විශේෂයෙන්ම පැරකුම්බාසිරිත, ඒ වගේම හටන් කාව්‍ය බොහොමයක් හටන් කාව්‍ය සලකද්දී මේ හටන් කාව්‍ය සීතාවක යුගයේ රචනාව වෙලා තියෙන වැඩි ප්‍රමාණයක්. ඒ අතර සීතාවක හටන, කොන්ස්ටන්තීනු හටන වගේ හටන් කාව්‍ය වැදගත් වෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි හටන කියන ග්‍රන්ථයත් වැදගත් වෙනවා. මේ වගේ කෘති බොහෝමයක් ආගමික මුහුණුවරකින්, ඒ කියන්නේ බුදුදහම පදනම් කරගත්ත ආගමික මුහුණුවරකින් තමයි රචනා වෙලා තියෙන්නේ. ඉතිහාසයේ අධ්‍යයනය කිරීමේදී සාහිත්‍යමය මූලාශ්‍ර යොදා ගන්නකොට අපි කරුණු කිහිපයක් සඳහා අවධානය යොමු කරන්න ඕන. ඒ අතර මේ ග්‍රන්ථ රචනා වුණු කාල පරිච්ඡේදය කුමන කාල පරිච්ඡේදයට අයිති ග්‍රන්ථයක්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව මේ ග්‍රන්ථය රචනා කරන කතුවරයා කවුරුන්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ අපිට උදව් වෙනවා. අපේ ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර විදියට ඒ යටතේ අපිට ඒ කතුවරයා විසින් රචනා කරන ලද වෙනත් ග්‍රන්ථ පිළිබඳවත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම කතුවරයාගේ අරමුණු මේ ග්‍රන්ථය කුමක් කුමක් පදනම් කරගෙන රචනා කරන ලද ග්‍රන්ථයක්ද කියන එක. කියන්නේ මේ ග්‍රන්ථය රචනා කිරීමේදී කතුවරයා අරමුණු කරගත්තේ මොකක්ද කියන එක
වැදගත් වෙනවා. ඒ වගේම මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය මේ මූලාශ්‍රය කියන්නේ මේ යම්කිසි ග්‍රන්ථයක් රචනා කරද්දී කතුවරයා කුමක් හෝ ජනප්‍රවාදයක් මත පදනම් වෙලා මේ ග්‍රන්ථය රචනා කරාද එහෙම නැත්නම් කුමක් හෝ වෙනත් ඊට පෙර ලියවුණු ග්‍රන්ථයන් පදනම් පාදක කරගෙන මේ ග්‍රන්ථය රචනා කරාද කියන දේ පිළිබඳව අපි කරුණු විචාරාත්මකව බැලිය යුතුයි. හරි. ඉතින් ඊළඟ මාතෘකාව තමයි විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර. විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර ගත්තාම අනුරාධපුර මුල් කාල පරිච්ඡේදයේ පටන්ම ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමග විදේශ සබඳතා පවත්වා තියෙනවා කියන බවට සාධක තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට එදත් සමීපයෙන් පිහිටි රට විදියට සලකන්නේ ඉන්දියාව. එතකොට ඉන්දියාවත් සමග නිතර විදේශ සබඳතා පවත්වා තියෙන බවට විවිධ මූලාශ්‍රමය තොරතුරු සාක්ෂි දරනවා. ඒ අනුව ඇතැම් දකුණු ඉන්දිය මූලාශ්‍රවලත් ලංකාව පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එතකොට විවිධ මූලාශ්‍ර යටතේ විදේශීය මූලාශ්‍ර යටතේ අපිට ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු අතීත තොරතුරු ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඉන්දිය මූලාශ්‍ර විදිහට ඒ වගේම දකුණු ඉන්දිය මූලාශ්‍ර විදිහට සීලප්පදිකාර, මණිමේකලේ, පදිරපත්තු, පට්ටනපාලේ වගේ දකුණු ඉන්දිය ග්‍රන්ථ, ද්‍රවිඩ ග්‍රන්ථ වල ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය, රාමායනය මේ වගේ ග්‍රන්ථවල මේ වගේ ඉන්දිය මූලාශ්‍රවල ශ්‍රී ලංකාව පිළිබඳව ඓතිහාසික තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම ග්‍රීක මූලාශ්‍ර ගත්තහම ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කියන ග්‍රන්ථය, මෙගස්තීනිස්ගේ ඉන්දිකා වගේ කෘතිවලත් ලංකාව පිළිබඳව සඳහන් වෙනවා. චීන මූලාශ්‍ර විදිහට පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා පාහියන් හිමියන් කියලා කියන්නේ චීන ජාතික භික්ෂුන් නමක්. නමුත් උන්වහන්සේ ලංකාවට පැමිණිලා තියෙනවා. ඒ වගේම හියුන්සාන් හිමියන්ගේ වාර්තා. හියුන්සාන් හිමියන් චීන ජාතික භික්ෂුන් වහන්සේ කෙනෙක්. හැබැයි උන්වහන්සේ ලංකාවට පැමිණුණේ නැහැ. ඉන්දියාවට තමයි පැමිණුණේ. නමුත් ලංකාව පිළිබඳව වෙළඳුන් මගින් ලබාගත් තොරතුරු ඔස්සේ උන්වහන්සේ දේශාටන වාර්තා තුළ ලංකාව පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අරාබි මූලාශ්‍ර ගත්තහම ඉබන් බතුතාගේ දේශාටන වාර්තා වැදගත් වෙනවා. රෝම මූලාශ්‍ර ගත්තහම ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කියන ග්‍රන්ථය වැදගත් වෙනවා. මේ ග්‍රන්ථයට අනුව බාතිකාබේ රාජ්‍ය කාලයේදී රෝමයන් රතු පබළු ගෙන්වාගෙන මහා සෑය අලංකාරවත් කළා කියලා මේ රෝම මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳව තහවුරු වෙලා තියෙනවා රුවන් වැලි සෑය අසල සිදු කරන ලද කැණීම් තුළින් රෝමයන් ගෙන්වන ලද රතු පබළු හමුවේ තියෙනවා කියලා සාධක තියෙනවා. ඊළඟට පෘතුගීසි මූලාශ්‍ර. පෘතුගීසි කියලා කියන්නේ අපේ ලංකාව පාලනය නතු කරගත්ත පළමු විදේශීය ජාතිය විදිහට තමයි සැලකන්නේ. බලමු බටහිර ජාතිය විදිහට. එතකොට රිබෙයිරෝගේ ලංකා ඉතිහාසයේ ක්වෙරෝස්ගේ වාර්තා වගේ පෘතුගීසි මූලාශ්‍රවලත් ලංකාව පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ළඟට ඕලන්ද මූලාශ්‍ර පිලිපස් බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය වගේ ග්‍රන්ථවල ඕලන්ද මූලාශ්‍රවල ලංකාව පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඊළඟට ඉංග්‍රීසි මූලාශ්‍රවල විශේෂයෙන්ම අපි කවුරුත් දන්න රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව වගේ කෘති තුලින් විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර තුලින් එවකට ලංකාවේ පැවතුණු දේශපාලන සංස්කෘතික ආගමික ආර්ථික සමාජීය වටපිටාව පිළිබඳව කරුණු පැහැදිලි වෙනවා. ඊට අමතරව පෙරිප්ලස් of the Erythraean Sea, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, ප්‍රකෝපියස්ගේ ප්‍රොක්සියානු යුද්ධය, කොස්මස්ගේ ටොපෝග්‍රැෆියා ක්‍රිස්ටියානා කියන විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රවලත් ලංකාව පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. හරි. ඊළඟට
මේ අපි මේ දක්වා කතා කරේ සාහිත්‍යමය මූලාශ්‍ර පිළිබඳව. ඉතිහාසයේ හැදෑරීමේදී අපි භාවිතා කරන සාහිත්‍යමය මූලාශ්‍ර පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කෙටි සාරාංශයක් තමයි මෙතනදී මම ඉදිරිපත් කරලා තියෙන්නේ. යටතේ ඉතිහාසයේ හැදෑරීමට ඉවහල් වන දේවල් මූලාශ්‍ර විදිහට හඳුන්වනවා. ඒ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් අපි ඉතිහාසය කියලා කියන්නේ අපිට වර්තමානයේ තොරතුරු ඔස්සේ අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි පෙර කාල පරිච්ඡේදයන් වල මිනිසුන් කළ කී දෑ පිළිබඳව අධ්‍යයනය කරද්දී ඒ සඳහා විශ්වසනීය මූලාශ්‍ර අවශ්‍ය වෙනවා. විශ්වාසනීය ඉගෙනුම් මාර්ග අවශ්‍ය වෙනවා. ඒ ඉගෙනුම් මාර්ග වලට තමයි අපි මූලාශ්‍ර කියලා කියන්නේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා අපි ආරම්භයේදී සඳහන් කළ සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර යටතේ ඒ වගේම අතීතයේ විවිධ කාලවකවානුවලද ලියවුණු ග්‍රන්ථ හෝ ලේඛන සාහිත්‍යමය මූලාශ්‍ර විදිහට අපි හඳුන්වනවා කියලා කිව්වා. ඒ වගේම මේ සාහිත්‍යමය මූලාශ්‍ර කොටස් දෙකකට බෙදෙනවා. දේශීය සාහිත්‍යමය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර විදිහට. දේශීය සාහිත්‍යමය මූලාශ්‍රය යටතේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ඉවහල් වන පැරණිතම කෘතිය දීපවංශය කියලා අපි සඳහන් කළා. එහි තියෙන අඩපාඩු මගහරවා ගැනීමේ අරමුණින් මහා වංශයේ මහා නාම හිමියන් විසින් ක්‍රිස්තු වර්ෂ 5 වන 6 වන සතවර්ෂයේ රචනා කරන ලද බව සඳහන් කරා. ඒ වගේම එම මහා වංශය කියන ග්‍රන්ථයේ බුදුන්ගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ සමය අවසානයේ දක්වා තොරතුරු අඛණ්ඩව ඇතුළත් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඊට අමතරව මහාවංශයට සහ දීපවංශයට අමතරව විවිධ කාල පරිච්ඡේදයන් තුළ ඉතිහාසය ඉගෙනීමේදී විවිධ ග්‍රන්ථ අපිට උපයෝගී කරගන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒ යටතේ බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, නිකාය සංග්‍රහය, රාජාවලිය, සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය හා සටන් කාව්‍ය වැදගත් වෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම ඉතිහාසය අධ්‍යයනයේට සාහිත්‍යමය මූලාශ්‍ර භාවිතයේදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕන කියලා කිව්වා. ඒ කරුණු විදිහට අපි ගත්තේ කතුවරයා ග්‍රන්ථය රචනා කිරීමේදී පාදක කරගත්ත අරමුණු මොනවද? ඒ වගේම කතුවරයා කවුරුන්ද යන වග රචනා වුණ කාලය කුමන කාල පරිච්ඡේදයක්ද? මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය පිළිබඳව වගේ කරුණු අපි මෙහිදී අවධානය යොමු කළා. ඉන් පස්සේ අනුරාධපුර මුල් යුගයේ පටන් ලංකා විදේශ රටවල් සමග සබඳතා පවත්වලා තියෙනවා කිව්වා. ඒ යටතේ ලංකාවට වෙළඳාම කෙරෙහි පැමිණි වෙළඳුන් විසින් ලබාගත් තොරතුරු මගින් විවිධ විදේශික පිරිස් මෙරට පිළිබඳව තොරතුරු සිය ග්‍රන්ථයන්හි වාර්තාවන්හි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි තොරතුරු විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර යටතේ ලංකාව පිළිබඳ තොරතුරු අධ්‍යයනයේදී විශේෂයෙන්ම ඉන්දිය මූලාශ්‍ර, අරාබි මූලාශ්‍ර, ග්‍රීක, රෝම, චීන මූලාශ්‍ර වගේම මෙරට පාලනය නතු කරගත්ත බටහිර ජාතීන් වන පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි වගේ බටහිර ජාතීන් විසින් මෙරට පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන තොරතුරු වැදගත් වෙනවා කියලා අපි කතා කරා. ඉතින් ඔය තමයි 10 වසර පළවෙනි පාඩමේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදී අපි භාවිතා කරන සාහිත්‍යමය මූලාශ්‍ර පිළිබඳ තොරතුරු. ඉතින් මේ තමයි අපේ වීඩියෝ එකේ අවසානය. ඉතින් මේ පිළිබඳව ඔයගොල්ලන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඕනි නැවත සැරයක් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේක share කරන්න, වීඩියෝ එක share කරලා like කරලා comment කරලා support එකක් දෙන්න. ඊළඟ සැරේ මම අරන් එනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව සියලුම තොරතුරු. හරි. ඉතින් ඊළඟ දවසේ එනකල් සුබ දවසක්.